අයියෝ මගේ ඇඟිල්ල මොකද උනේ? ඇඟිල්ල කැපුණා. අයියෝ ඇඟිල්ල. කෝ පෙන්නන්න අත පෙන්නන්න. ඔයා පැත්තට වෙන්න. කෝ පෙන්නන්නකෝ. කොතනද කැපුණේ? අයියෝ දැන් කරන්න දෙයක් නෑ. ස්පිරිතාලට වගේ බෙහෙත් ටිකක් දාගන්න. අයියෝ කෝ නගින්න මගේ පිටට නගින්න බලාගෙන ඉන්න මගේ පිටට නගින්නානේ. මං කොහොමද පිටේ නගින්නේ? මගේ එක ඇඟිල්ලක්ම නෑනේ අතේ. මං කියපු වෙලාව ඇවිල්ලා ඉවුවනම් මෙහෙම වෙන්නේ නෑනේ. දැන් බලන්න මේ. ඇඟිල්ල කෑල්ල. මගේ ඇඟිල්ල. බලන්න ඔය කැරට් අලාසේ තියනවද කියලා මගේ ඇඟිල්ල නේ ඇඟිල්ල. ඔය කැරට් අලාසේ තියනවද කියලා බලන්න. හැමදාම බලන්න මගේ සුප් එකේ බලන්න. සුප් එකේ තිබුණා දැන් මට ඔයන්න වරක්කුණොත් මගේ ඇඟිල්ල කුණු වෙයි. ඉතින් මං කොහමද රඟපාන්නේ එතකොට? අනේ මගේ රඟපාපු කාලේ ඉවරයි. අයියෝ. මම මොකද කරන්නේ මගේ ඇඟිල්ල? ඔම බය වෙලා ඇඟිල්ල හොයන්න දෙයක් නෑනේ. මං ගියපු වෙලාවෙ ඇවිල්ලා හිව්වනම් මම මැජික් එක පෙන්නන්නම්. මැජික්? තියනවා. මේ තියෙන රැවටිච්චි. පණ වගේ තියෙන මගේ ඇඟිල්ල කපා ගන්නවද? නේද? උන්නේනෝ. ඉක්මන් කරනවා තව මීටර් 5යි. මේ කේල් මලේ බොත්තම ගලව ගන්න බෑ. බිල්ල ගහලා යන්න කලින් මොන හරි කරන්න මොකක් හරි ක්‍රමයක් කල්පනා කරනවා. ඔන්න ආවා. ආයට මේ දැන් තමයි නිින්ද ගියේ. හොඳට නිදාගන්න එක හොඳයි. ඔයා මට එළියට යන්න එහෙම දුන්නේ නැහැ නේද? අයියෝ, එහෙම කරනවද? එහෙනම් මම පස්සේ එන්න. ෂේප්නේ. අම්මෝ. මෙන්න මේක ගලවනවා. මේකින් තාපොටේ මාට්ටු. වැරදි කාසෙටනේ බොත්තම දාලා තියෙන්නේ. තනිය අතින් කොහොමද මම ඔක්කොම කරගන්නේ? යුනිවර්සිටි එකේ ගල් බංකුවට ඔයත් කොල්ලොත් එක කෑම කෑවා නේද? ඇයි එතකොට ඔයා මින්යුන්ගේ අයියත් එක්ක එතන මින්දගෙන සමෝසා කනවා මම දැකලා තියෙනවා. මං එයාත් එක්ක කෑවේ නෑ. එයා තමයි මං ඉන්න තැනට ඇවිල්ලා වාඩි වෙන්නේ. ඔයා විතරක් නෙමෙයි මමත් එයාත් එක්ක එකට වැඩ කරලා තියෙනවා. ඔයා ආපු හින්දා තමයි අපි දෙන්න අතර ප්‍රශ්නයක් උනේ. එයා කිව්වේ එහෙම දෙයක් නෑ කියලා. එයා කිව්වද මාත් එක්ක සම්බන්ධයක් තිබුණ නැහැ කියලා? ඔව්. නිකන් සාමාන්‍ය සම්බන්ධයක් විතරයි කිව්වේ. නිකන් සම්බන්ධයක් නෙවෙයි. ඒක යාළුකමට එහා ගිය ගැඹුරු බැඳීමක්. ඒක එයා දන්නවා. ඒ වුණාට එයා දවස් ගාණක් මාත් එක්ක කෑම කන්න ආවා. ඔයා එන්නත් කලින් මං එයාත් එක්ක දවස් කීයක් කෑම කන්න ගිහින් තියෙනවද? ඔයාගේ හිතේ විතරයි තියෙන්නේ. හිතේ නෙමෙයි සම්බන්ධයක් තිබුණා. ඔයාට තේරුණාද මේ දෙන්න මෙච්චර සද්දට කියවගන්නේ මොකක් ගැනද කියලා? මින්යුන්ගේ කෙන අයියන්ගෙත් එක්ක මොකද තිබ්බ සම්බන්ධය? මේකට තෙල් ගහන්න. පෙට්‍රල්ද ඩීසල්ද? තෙල් ෆුල් ටැංක් ගහන්න කිව්වේ. මගේ බෑග් එක කො? මං ගෙනාවනේ. කොහෙද ඒක? බෑග් එක. Oops. Thanks. මේක අස්සම් කරනවද? නිවුස් වල කියන විදිහට ඔක පිටසක්වල යානයක් නම් ඇයි ජීවීන් එකෙන් එන්නේ නැත්තේ? සුපර්මෑන්ලා වගේ අයත් ඇත්තටම ඉන්න ඕනේ. නපුරු මිනිස්සුන්ව පරද්දලා අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න වගේ නැද්ද? පිටසක්වල අයයි මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒගොල්ලන්ගේ ලෝකේ වෙන එකක් නේ. ඒගොල්ලන්ගේ අරමුණත් වෙනස් එකක්. පෘථිවිය හැර බුද්ධිමත් අය වෙනත් ලෝකවල ඉන්නවද කියලා හොයන එක. ඒත් අරමුණ එක වුණත් එයාලට උදව් කරන්න බැරි කමක් නැහැනේ. මොන එකද තමන්ගේ ජීවිතේ අනතුරු දාගන්නේ අඳුරන්නේවත් නැති අය නිසා. අනුන් ගැන ඔය තරම් හිතනවා නම් ඒක මොලේ අමාරුවක් වෙන්නේ නැති. මං කිව්වේ පුළුවන් නම් විතරයි. තමුන්ගේ අයගෙන් උදව් ඉල්ලුවට කමක් නැහැ. මොකටද වෙනත් අයගෙන් ඉල්ලන්නේ? ඔයා පිටසක්වල ජීවිතද? නෑ. විශේෂ බලයක් තියනවද?
එහෙම නෑ. එහෙනම් මොකටද බය වෙලා ඉන්නේ? උදව් ඉල්ලයි කියන්නේ.